කොහොමද ළමයි? සුබ උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම. බලන්නකෝ සේපාලි කමල් ගොඩක් වැටලා තිබුණා. ඇත්තටම එය දකින්නකොට ආස හිතෙනවා. ඒ වුණාට බිම වැටලා නිසා මං බුදු පහනට තියන්නේ නැහැ. දෙම්ම නැගිටලා චුට්ටක් ඉතින් එළියට ආව ඇවිදින්න. බලන්නකෝ මගේ වෙරළු පස්සල වෙරළු තියෙනවා. මගේ කියවට ඇත්තටම මගේ නෙමෙයි හස්බන්ඩ්ගේ අම්මා තමයි මේවා ඔක්කොම හිටවලා තියෙන්නේ. උදෙන්ම නැගිට්ට ගමන් අපේ ඇඳ අස් කරගත්තා. මම උදේට උයන්න හදන්නේ. සෝයා මීට් හදලා සම්බෝල හදලා බිත්තර තම්බන්න කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. හැමෝම හදනවා වගේ තමයි ඉතින් මිරිස් කුඩු 3-5 කුඩු ලුණු කහ කුඩු ඔක්කොම එකට දාලා මේක හොඳට අනා ගන්නවා. ඊට පස්සේ මම ලුණු සතු ලුණු ටික කපා ගන්නවා. ඊට පස්සේ ඇතිලයක් ලිපෙන් තියලා තෙල් දාලා තෙල් රත් වුණාට පස්සේ මම උළුහාල් අබ සූදුරු චුට්ටක් දානවා. ඊට පස්සේ ලුණු සුදු ලුණු ටිකක් දාලා චුට්ටක් තෙලේ මැලවෙන්න දෙන්න ඕනේ. මේ ටිකක් බෙදුනට පස්සේ මම අපේ සෝයා මීට් ටික දානවා. මම අද මේකට කිරි පොඩ්ඩක් දාන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ වතුර දාන්නේ නැතුව. මට දැන් ටවුන් එකට ගිහිල්ලා එන්නත් ඕනේ. උයලා තියලා ගිහිල්ලා එනවා ඇවිල්ලාම කනවා.
ඉතින් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා වීඩියෝ එක බලන ගමන් මාව subscribe කරන්න කියලා. ඇත්තරම ලොකු අත්දැකීම් නැහැ. වැරදි අඩුපාඩු වෙනවා ඇති. මාව subscribe කරලා මාත් එක්ක ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අපි වැරදි ටික හදාගෙන ඉස්සරහට ලස්සන වීඩියෝස් ටිකක් බලමු. මම ටවුන් එකට ගියාට පස්සේ නම් මට ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. ගිහලා මම මේ එන ගමන් ඇත්තටම යකෙක් කන්න තරම් බඩගින්නේ මං ඉන්නේ. මුකුත් කෑවෙත් නැහැ ගෙදර උයලා ආපු නිසා. ගිහිල්ලා දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මාව බලාගෙන ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.